සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Toon House අපේ අලුත්ම අලුත් YouTube channel එකට. ඉතින් පොඩි කාලේ සිරස TV එකේ හිරු TV එකේ බලපු animation movies මේ channel එක හරහා මම ඔයාලට අරගෙන එනවා. ඒ වගේම අලුතෙන් release වුණ animation movies ද මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට hina වෙවි බලන්න පුළුවන් ලස්සන animation movie එකක් අරගෙන ආවා. ඉතින් මේ movie එකේ නම Spicy in Disguise. ඒ වගේම මේ movie එකට IMDb 6.3 කාගයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ යාළුවන්ට මේ ලස්සන මූවී එකේ අවසානයේ තෙක් රැඳිලා ඉන්න කියලා. ඒ වගේම අලුතෙන් පටන් ගත්ත මේ channel එක ඉස්සරහට කරගෙන යන්න channel එක subscribe කරලා උදව්වක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් වැඩි කතාවනේ නැහැ. අපි යමු අදගෙන ආපු මූවී එකේ කතාව පැත්තට. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучший консультант меня узнает по глазам. මේ මූවී එක පටන් ගන්න මොනවාදෝ ගැජමැටික් වාගයක් කර ඉන්න පොඩි ළමයෙක්ගේ. ඉතින් ඔන්නේ අතර මේ පොඩි ළමයාගේ කාමරේට එයාගේ අම්මා තේකුත් අරගෙන එනවා. ඉතින් මේ පුංචි ළමයා කර හිටපු ගැජමැටික් වැඩේ නිසා ඒකේ බල්බ් එකක් විසි වෙලා ඇවිත් අම්මා ගෙනපු තේ කෝප්පේ වැදිලා පිඳෙනවා. ඉතින් මේ ගැජමැටික් වැඩ කරන පුංචි ළමයාගේ නම වෝල්ට්. කොහොම හරි ඔන්න වෝල්ට් හදා හිටපු ආරක්ෂක ඇඳුමක් ගැන එයාගේ අම්මට විස්තර කියනවා. මොකද වෝල්ට්ගේ අම්මා වැඩ කරන්නේ ආරක්ෂක නිලධාරියෙක් විදියට. ඒ නිසා වෝල්ට්ට ඕනි වෙනවා එයාගේ අම්මව ආරක්ෂා කරගන්න. කොහොමරි මේ වෙලාවේ වෝල්ට්ගේ අම්මට ඇමතුමක් එනවා රාජකාරී කරන තැනට ඉක්මනටම එන්න කියලා. ඒ නිසා වෝල්ට්ට කියනවා ඔයා අත්තම්මත් එක්ක ඉස්කෝල් යන්න කියලා. ඒත් වෝල්ට් ඉස්කෝල් යන්න එච්චර කැමති නැහැ. මොකද ඉස්කෝල් එකේ ඉන්න වෝල්ට්ගේ යාළුවා වෝල්ට්ට විහිළු කරනවා මෙයා අමුතු කෙනෙක් කියලා. ඒත් මේ වෙලාවේ වෝල්ට්ගේ අම්මා කියනවා ලෝකෙට ඕනි අමුතු දේවල් කරන අය තමයි. ඒ නිසා ඔයා මේ දේවල් හිතන්න එපා කියලා. වෝල්ට්ගේ අම්මා හිත හදලා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට මූවී එකේ ආපහු පෙන්නන්නේ අවුරුදු 14කට පස්සේ වෙන සිද්ධියක්. ඉතින් ජපානයේ කඳුකර ප්‍රදේශයක අපරාධ වැඩ කරන හොටෙල් එකක් තිබිලා තියෙනවා. මේ හොටෙල් එකේ ආරක්ෂාවට මිනිස්සු දෙන්නෙක් එළියට දාලා තමයි තිබුණේ. හැබැයි මේ වෙලාවේ මෙතනට ස්ටාලින් කියලා CID එකේ වගේ නිලධාරියෙක් එනවා. ඊට පස්සේ මේ හොටෙල් එකේ ආරක්ෂාවට ඉන්න දෙන්නට කියනවා මම ඔබලා දෙන්නගේ තුවක්කුව දෙක අරගෙන දෙන්නටම නෙලනවා කියලා. ඉතින් කියලා කට ගන්න නැහැ. ස්ටාලින් මේ මිනිස්සු දෙන්නට පහර දීලා ආරක්ෂාවට හිටපු දෙන්නගේ තුවක්කුව දෙකත් අරගන්නවා. ඊට පස්සේ ඔන්න ස්ටාලින් වැඩ කරන මූලස්ථානයට කතා කරලා කියනවා මම තැනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේම පුංචි ඩ්‍රෝන් වාගේ මේ හොටෙල් එක ඇතුළට යවලා හොටෙල් එක ඇතුළේ හිටපු මිනිස්සු ගැන ඔත්තු බලනවා. හැබැයි මේ වෙලාවේ මූලස්ථානයේ වැඩ කරන නිලධාරී ජෙනී කියන මේ ඉහළ නිලධාරිනියට කියනවා ස්ටාලින් ඉන්න හොටෙල් එක ළඟට ප්‍රහාරක ඩ්‍රෝන් වාගයක් එනවා කියලා. ඒ නිසා ජෙනී කියනවා ඔයාගේ ආරක්ෂාවට තවත් කණ්ඩායමක් එවනකම් ඔයා හැංගිලා ඉන්න කියලා. හැබැයි ස්ටාලින්ට කියපු කිසි දෙයක් කනකටවත් ගන්නේ නැතිව මේ හොටෙල් එකට හොර රහසෙම ඇතුල් වෙනවා. ඊට පස්සේ ස්ටාලින් වතුර ටැංකියක් ඇතුළට ගිහින් හොටෙල් එකේ හිටපු තඩි මිනිස්සයා දිහා බලාගෙන ඉන්නවා. ඔන්න මේ වෙලාවේ හොටෙල් එක ළඟට හෙලිකොප්ටර් එකකින් ආපු මිනිස්සේ මේ හොටෙල් එක ඇතුළට ගිහින් අර තඩි මිනිස්සයව ඒ කිව්වේ කිමෝරව හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න අර හෙලිකොප්ටර් එකකින් ආපු ඩයල් එක කිමෝර දුන්න බොක්ස් එකක් අරගන්නවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති අර හෙලිකොප්ටර් එකකින් ආපු හාදයාගේ එක අත රොබෝ කෙනෙක්ගේ වගේ කියලා. කොහොම හරි ඉතින් මේ වෙන හැම දෙයක් දිහාම බලාගෙන හිටපු අපේ ස්ටාලි මොකද්ද ගැජමැටික් එකක් දාලා අර වතුර ටැංකියේ වීදුරුව බිඳලා එළියට එනවා. හරියට නිකන් මූදි සර්ෆින් කරන කෙනෙක් වගේ. ඊට පස්සේ ඉතින් ඔන්න ස්ටාලි මේ හොටෙල් එකේ හිටපු මිනිස්සු ඔක්කොටම වගේ පහර දෙනවා. හැබැයි ඊළඟට ස්ටාලින්ට සටන් කරන්න වෙන්නේ අර කිමෝරා කින්න තඩි මිනිස්සයත් එක්ක. ඉතින් කිමෝරා සූමෝ ක්‍රීඩකයෙක් වගේ ස්ටාලින් ළඟට ඇවි පහර දෙන්න හදනවා. හැබැයි ස්ටාලින් කිමෝරාගේ බෙල්ලට එක ෂොට් එකයි ගැහුවේ. පෙරේතයා පොළවේ ගැහුවා වගේ කිමෝරා බිමට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ අර රොබෝ අත තියෙන ඩයල් එක අල්ලගන්න ස්ටාලින් සිහි නැති වෙන උණ්ඩයක් යවනවා. හැබැයි ස්ටාලින්ගේ ඒ උත්සාහය නම් අසාර්ථක වෙනවා. කොහොම හරි අර රොබෝ අත තියෙන ඩයල් එක ස්ටාලින්ගේ බෙල්ලෙන් අල්ලගෙන ස්ටාලින්ගේ මූණ ස්කෑන් කරගන්නවා. හැබැයි ඉතින් ස්ටාලින්ටත් මේ වෙලාවේ හොඳටම කේන්ති ගින් තමයි හිටියේ. ඒ නිසා මේසෙ උඩ හිටපු විදුලි යාන්දේ මේ රොබෝ අත තියෙන ඩයල් එකේ අත උඩට දාලා කරන්ට් එක වද්දනවා. ඊට පස්සේ ස්ටාලින් බැලුවා මේ රොබෝ අත තියෙන මිනිහව අල්ලගන්න. ඒත් මේ වෙලාවේ ආයුධ අරගත්ත මිනිස්සු ගොඩක් මෙතනට ආපු නිසා අර රොබෝවත් කාර්යය බොක්ස් එකත් අරගෙන ආපහු අර හෙලිකොප්ටර් එක තියෙන තැනට යනවා. දැන් ඉතින් ස්ටාලින් හොටෙල් එක ඇතුළේදී එක එක ගැජමැටික් දාලා අර මිනිස්සුන්ව නවත්තන්න තමයි හැදුවේ. ඉතින් මේ වෙලාවේ දිලිසෙන කුඩු වගේකින් පූස් පැටිය මේ මිනිස්සු දැකපු නිසා ස්ටාලින්ට පහර දෙන්න ආපු මිනිස්සු වශී වෙලා වගේ අර පූස් පැටිය දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි අවස්ථාවෙන්
ප්‍රයෝජනය ගත්ත ස්ටාලින් මෙතන හිටපු මිනිස්සු කිහිප දෙනෙක්ට පහර දීලා ගැජමැටික් එකක් දාලා මේ හොටෙල් එකකින් පැන ගන්නවා. ඉතින් හොටෙල් එකේ වහලේ උඩින් ආපු ස්ටාලින් අර රොබෝ අත්කාරයා නැගලා හිටපු හෙලිකොප්ටර් එකට ගිහින් අර බොක්ස් එකත් අරගෙන බිමට පනිනවා. ඊට පස්සේ අපිට මූවි එකේ පෙන්වන්නේ ස්ටාලින් වැඩ කරන මූලස්ථානය. මේක තියෙන්නේ ජලාශයක් ඇතුලේ කාටවත්ම පේන්නේ නැති වෙන්න. කොහොම හරි ඉතින් අපේ හීරෝ අර බොක්ස් එකත් අරගෙන මූලස්ථානයට එනවා. ඉතින් ස්ටාලින්ව දකින්න මිනිස්සු ස්ටාලින්ට චියර් කරනවා. මොකද ඉතින් ස්ටාලින් ඉවර කරේ SMS මිෂන් එකක් නෙවෙයිනේ. ඊට පස්සේ ස්ටාලින් එන්නේ මේ මූලස්ථානයේ තියෙන විද්‍යාඥයින් ඉන්න තැනට. මෙතන ඉතින් විවිධ අත්දැක බැලීම් එහෙමත් පරීක්ෂණය කරන තැන. කොහොම හරි ස්ටාලින් යන්නේ අර දිලිසෙන කුඩු වලින් පූසෙක් යන විදියට ගැජමැටික් එකක් හදපු වෝල්ටව හොයාගෙන. වෝල්ට අවුරුදු 14කට පස්සේ දැන් ලොකු කොල්ලේ. ඒත් ඉතින් අර ගැජමැටික් හදන වැඩ නම් තාම නතර කරලා නැහැ. කොහොම හරි ඉතින් ස්ටාලින් වෝල්ට ළඟට ඇවිත් බනිනවා. මිනිස්සුන්ව විනාශ කරන්න ගින්දර වගේ ගැජමැටික් දෙන්නේ නැතිව දිලිසෙන කුඩු වලින් පූසෝ පේන ගැජමැටික් හදපු එකට. ඊට පස්සේ ස්ටාලින් වෝල්ටට කියනවා පුපුරලා යන ග්‍රැනට් වගේ දේවල් හදන්න බැරිද කියලා. ඒත් ඉතින් වෝල්ට හදන්නේ මිනිස්සුන්ව විනාශ වෙන විදිහේ උපකරණ නෙවෙයි. ඒ වගේම මේ වෙලාවේ බොත්තම ඔබපු ගමන් පිම්බෙන බැලුමක් ගැන වෝල්ට ස්ටාලින්ට හඳුන්වලා දෙනවා. හැබැයි ඉතින් ස්ටාලින් වෝල්ට කියන දේවල් අහහා ඉන්නේ නැතිව ආපහු උඩ තට්ටුවට යන්න කියලා ලිෆ්ට් එක ඇතුළට යනවා. ඒත් වෝල්ට බෑග් එකකුත් අරගෙන ස්ටාලින් පස්සෙන් ඇවිත් කියනවා අපි දෙන්නට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වගේම නොපෙනී යන්න පුළුවන් වෙන විදිහ ගැජමැටික් එකක් හදලා දෙන්නම් කියනවා. මේ වෝල්ට කොළුව කියන දේවල් ස්ටාලින් සද්ද නැතුව අහගෙන ඉන්න අතරේ වෝල්ටගේ බෑග් එකේ තිබුණ ගැජමැටි පෑනක් අරගෙන ස්ටාලින් එකේ බටන් එක ඔබලා බලනවා. ඔන්න එතකොටම පෑනෙන් එකපාරටම සද්දයක් ඇවිත් අකුණක් ගහනවා වගේ කරන්ට් එකක් ඇවිල්ලා වෝල්ටගේ ඇඟේ වදිනවා. එතකොටම වෝල්ට කෙහෙල් එල්ලක් වගේ පණ නැතිව බිමට ඇදගෙන වැටෙනවා. ඒ වැටිලා ඉදින වෝල්ට ස්ටාලින්ට යෝජනා කරන්නේ අපි එකතු වෙලා වැඩ කරමු කියලා. ඒත් ස්ටාලින් මේ වෙලාවේ වෝල්ටට කියනවා මට සමා වෙන්න මචෝ මම ඔයාව අස්කලා කියලා. ඔය ඉතින් වෝල්ටව අස්කරන එක සාමාන්‍යනේ. මොකද සෙල්ලම් බඩු වගේ ගැජමැටික් හදන අමුතු කෙනෙක්නේ වෝල්ට. කොහොම හරි ඉතින් වෝල්ටව හම්බ වෙලා ඉන්න ස්ටාලින් ආපහු එන්නේ ජෙනී ඇතුළු ඉහළ නිලධාරීන් වගේ සම්මුඛ සාකච්ඡා කරන තැනකට. ඊට පස්සේ ඉතින් ස්ටාලින් වැඩ වගේ ඇවිල්ලා අර රොබෝ අත්කාරයෙන් ගත්ත බොක්ස් එක මේ නිලධාරීන්ට දෙනවා. ඒ වගේම ආයුධ තිබ්බ මිනිස්සු එක්ක ෆයිට් කරා කියලා පම්පෝරියකුත් ගහනවා. හැබැයි මේ වෙලාවේ තමයි ස්ටාලින්ව සිහි නැති වෙන තරමේ සිද්ධියක් වෙන්නේ. ඒ කිව්වේ අර හෙන ගේමක් දීලා අරගෙන ආපු බොක්ස් එකේ තිබුණ හાર્ඩ් ඩිස්ක් එක වගේ තිබ්බ සර්කිට් එක නැති වෙලා. දැන් ජෙනී ස්ටාලින්ට කියනවා නැති වෙච්ච ඇසසින් එක ගැන තොරතුරු වාට දෙන්න පුළුවන්ද කියලා. ඔන්න එතකොටම කොහෙදෝ ඉඳලා එන අපරාධංශයේ වැඩ කරන ටීම් එකක් මෙතනට එනවා. ඊට පස්සේ මේ ටීම් එකේ ලීඩර් මර්සි කියන කෙල්ල කියනවා ස්ටාලින් ඒක හොරකම් කරා කියලා. ඒ වගේම ආරක්ෂක නිලධාරීන්ට කියනවා ස්ටාලින්ව අත්අඩංගුවට ගන්න කියලා. ඒත් ඉතින් මේ මොනවාද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරුව ඉන්න ජෙනී මර්සිගෙන් මේ ගැන විස්තර අහලා බලනවා. එතකොට මර්සිගේ ටීම් එකේ IT පැත්තෙන් ඉන්න කෙල්ලට කියනවා අපිට විස්තර ටික පෙන්වන්න කියලා. ඔන්න එතකොට අර කම්පියුටර් වැඩ දන්න කෙල්ල ටෝකියෝ වල තිබුණ කැමරාවල සටහන් වල තිබ්බ වීඩියෝ වාගයක් මේ වෙලාවේ මේ අයට පෙන්නනවා. මාර වැඩේ කියන්නේ ස්ටාලින් ටෝකියෝ වල ඉඳලා ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන සිද්ධිය තමයි මේ වීඩියෝ වල සටහන් වෙලා තිබුණේ. හැබැයි ඉතින් ඔයාලා හොඳටම දන්නවනේ අර හොටෙල් එකේ ඉඳලා රොබෝ අත තියෙන ඩයල් එක ස්ටාලින්ව ස්කෑන් කරගත්තේ කියලා. අන්නේ හාදයා තමයි ස්ටාලින් වගේ වෙස් වලාගෙන ඇවි මේ නිලධාරීන්ට පහර දීලා තියන්නේ. මොකද රොබෝ අත්කාරයට ඕනි වෙනවා ස්ටාලින්ව මේ දේවල් වලට අහු කරන්න. කොහොම හරි ඉතින් මේ වීඩියෝ එක දකින ඕනි කෙනෙක් හිතන්නේ ස්ටාලින් තමයි මේ දේවල් කරන්න ඇති කියලා. ඒත් ඉතින් ස්ටාලින් මෙතන හිටපු අයට පැහැදිලි කරලා කියන්න හදනවා මම ඇසිසන් එක ගත්තේ නැහැ කියලා. හැබැයි මාසි ස්ටාලින්ගේ අතට මේ වෙලාවේ හෑන්ඩ් කප් දානවා. හැබැයි ඉතින් ස්ටාලින් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ. ඉතින් මෙතන හිටපු අයගේ ඇස් වලට වැලි ගහලා ස්ටාලින් මෙතනින් ෂේප් එකේ පැන ගන්නවා. ඊට පස්සේ ලිෆ්ට් එකේ පහළ තට්ටුවට ඇවිල්ලා මේ මූලස්ථානින් එළියට යන්න හදනකොට මාසියාගේ ටීම් එකත් එක්ක ඇවිල්ලා ආරක්ෂක නිලධාරීන්ට කියනවා ස්ටාලින්ව අල්ලගන්න කියලා. හැබැයි ඉතින් ස්ටාලින් ආරක්ෂක නිලධාරීන්ගේ බේරිලා ලිෆ්ට් එකේ තියෙන පැත්තට දුවගෙන යනවා. ඒත් මාසි ස්ටාලින් පස්සෙන් ආවත් ස්ටාලින්ට පුළුවන් වෙනවා මේ මූලස්ථානෙන් පැන ගන්න. මේ අතර රොබෝ අත තියෙන අර ඩයල් එක හෙලිකොප්ටර් එකේ එනගම ආපහු ස්ටාලින් වගේ වෙස්සලා ගන්නවා. ඊට පස්සේ ස්ටාලින් වගේ හමුදා කැම්ප් එකකට ඇවි එතන හිටපු නිලධාරීන් දෙන්නට පහර දෙනවා. කොහොම හරි ඔය සීන් එකෙන් පස්සේ ස්ටාලින් එයාගේ කාර් එකට වෙලා ඔහේ කල්පනා කරනවා මොනවද කරන්න කියලා හිතා ගන්න බැරිව. මොකද ස්ටාලින්වත් දන්නේ නැහැනේ අර රොබෝ අත්කාරයා කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා ස්ටාලින් අර තඩි මිනිස්සයව ඒ කිව්වේ කිමෝරාව ඉස්සල්ලාම ඉන්න තැන ගැන හොයලා බලනවා. එතකොට පුළුවන් කිමෝරා මාර්ගේ රොබෝ අත්කාරයා ඉන්න තැන ගැන හොයාගන්න. ඔන්න දැන් ස්ටාලින්ට දැනගන්න ලැබෙනවා කිමෝරා මේ වෙනකොට මෙක්සිකෝවේ හොටෙල් එකක් ළඟ ඉන්නවා කියලා. ඒත් ඉතින් මූලස්ථානයේ අය පිස්සුවෙන් වගේ ස්ටාලින්ව හොයන නිසා ස්ටාලින්ට ඕනේ වෙනවා කාටවත්ම පේන්නේ නැති වෙන්න මෙක්සිකෝවට පැන ගන්න. ඔන්න එතකොටම ස්ටාලින්ට මතක් වෙනවා වෝල්ට අර කියපු නොපෙනී යන්න පුළුවන් ගැජට් එක ගැන. ඒ නිසා ස්ටාලින් වෝල්ටව හොයාගෙන වෝල්ටගේ ගෙදර යන්න පිටත් වෙනවා. හැබැයි ඉතින් මේ වෙනකොට වෝල්ට පට්ටම අවුලෙන් ඉන්නේ රස්සාවෙන් අස් කරපු එකට. පොඩ්ඩක් ඉන්න ඔයාලට අඳුන්නලා දෙන්න බැරි වුණානේ. වෝල්ටගේ ගෙදර පරවියෙක් ඉන්නවා ලව්ලි කියලා. ඉතින් මේ ඩබල ගෙදරට වෙලා ෆිල්ම් එකක් බල ඉන්නකොට වෝල්ට කර හිටපු පරීක්ෂණයේ සාම්පල් එකක් කම්ප්ලීට් වෙනවා. ඒ නිසා වෝල්ට ඒ සාම්පල් කුප්පියත් අරගෙන ලව්ලිගේ පිහාටුවක
මුකුත් අරගන්නවා. ඊට පස්සේ භාජනයකට ලව්ලිගේ පිහාටුවක් දාලා අර සාම්පල් කුප්පියෙන් බින්දු කීපයක් ලව්ලිගේ පිහාටුවට දානවා. ඔන්න එතකොටම සබම් පෙන වගේ ගොඩක් මේ භාජනයෙන් මතුවෙලා එකපාරටම අර ලව්ලිගේ පිහාටුව වතුර දියරයක් විදිහට හැඩ ගැහෙනවා. ඊට පස්සේ වෝල්ට් නම් කියන්නේ ඒක වැඩ කරා කියලා. ඇත්තටම මොකද්ද දන්නේ නේද වෝල්ට් මේ හදපු දියරය. ඒක ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන් වෙයි. කොහොම හරි ඔන්න වෝල්ට් එකේ වැඩේ හරි ගියපු එකට කෑග ගහ සතුටු වෙනකොට හොල්මනක් වගේ ඇවිත් ස්ටාලින් වෝල්ට් එකේ පිටිපස්සෙන් හිට ගන්නවා. එතකොටම වෝල්ට් බය වෙලා බිමට ඇදගෙන වැටෙනවා. කොහොම හරි ඔන්න ස්ටාලින් වෝල්ට්ට යෝජනා කරනවා ඔයාට මං වෙනුවෙන් මොකද්ද හදලා දෙන්න පුළුවන් කියලා. එතකොට වෝල්ට් කියනවා මට පුළුවන් ඔයාට ඕනිම දෙයක් හදලා දෙන්න. ඒ වගේම කෘතිම පානයක් වුණත් හදලා දෙන්නම් කියනවා. දැන් ඉතින් ඕක කියලා කට ගන්න නැහැ. අර වෝල්ට් එකේ අතේ තිබුණ වතුර එක ස්ටාලින් එක උගුරට ගහලා දැම්මනේ. ඉතින් මේක දැකපු වෝල්ට් S2ත් එක්ක උඩ ගිහින් ස්ටාලින් දිහා බලාගෙන ඉන්නවා. මොකද වෝල්ට්ටත් හිතා ගන්න බෑ ස්ටාලින් කරපු දේ ගැන. කොහොම හරි වෝල්ට් ස්ටාලින්ට කියනවා තව තප්පර 45කින් ඔයා පරවියෙක් වෙනවා කියලා. ඒත් ඉතින් ස්ටාලින් මේක පිළිගත්තේ නැතිව වෝල්ට් එකේ ගෙදරින් යන්න හදනකොට ඔන්න ස්ටාලින්ගේ ඇඟ ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ස්ටාලින්ගේ අත පොඩි බබෙක්ගේ අතක් විදියට හැඩ ගැහිලා ස්ටාලින් දිව්‍ය ලෝකෙ ගියා වගේ හැඟීමකුත් එනවා. ඊට පස්සේ ඔන්න එකපාරටම ස්ටාලින් පුංචි පරවියෙක් විදියට හැඩ ගැහෙනවා. හැබැයි ඉතින් ස්ටාලින්ට කලින් වගේම කතා කරන්න පුළුවන්. ඒ මොනවා නැත ස්ටාලින් හයියෙන්ම කෑ ගහන්න පටන් ගන්නවා හිටි හැටියෙම පරවියෙක් වුණ එකට. ඒ අස්සේ දැන් ස්ටාලින්ට S2 හරියට පේන්නේත් නැහැ. මොකද ඉස්සරහයි පස්සයි දෙකම එක වගේ පේනවලු. ඇත්තටම පරියොන්ට අංශක 360ම පේනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. කොහොම හරි ඉතින් ස්ටාලින් ළඟට ලව්ලිත් හිමීට ලං වෙනවා. ඒත් ස්ටාලින් වෝල්ට්ට කියනවා මාව ආපහු හරි ගස්සවන්න කියලා. ඒත් වෝල්ට් කියනවා මම ප්‍රතිවිෂ හදන්නයි. ඒත් ඔයා මෙහි ඉන්නේ කියලා මූලස්ථානයට දැනුම් දුන්නා කියලා. ඉතින් අලිමදිවට කොටි කියලා මූලස්ථානය අය මෙහෙට එන නිසා ස්ටාලින් දැන් වෝල්ට් එකේ ගෙදරින් පැන ගන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් ස්ටාලින්ගේ තියෙන හදිස්සියට දොරේ වීදුරුවත් හැප්පිලා තමයි එළියට යන්නේ. හරි ඉතින් පණ්ඩිතයා වගේ එළියට ගියා කියමුකෝ. ඒත් ඉතින් කොහොමද කාර් එකේ දොර අරගන්නේ? කුරුළු හිටින් පුළුවන් කාර් එකේ දොර අරින්න. ඒ නිසා ස්ටාලින් ග්ලාස් එක දිගේ ගිහින් බලනවා කාර් එක ඇතුළට රිංග ගන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි වැඩේ කියන්නේ ස්ටාලින්ට පියාඹන්නත් බෑ. ඔන්න මේ වෙලාවේ අපේ වෝල්ට් කොළුවා බෑග් එකකුත් අරගෙන මෙතනට ඇවිත් කියනවා මම ඔයත් එක්ක ඇවිල්ලා ඔයාට උදව් කරන්නම් කියලා. ස්ටාලින්ගේ හිතේ තියෙන තරහටම එකපාරටම වෝල්ට්ට බෑ කියනවා. ඒත් අර මූලස්ථානයේ නිලධාරීන් එන වාහනවල සද්ද ඇහුන නිසා ස්ටාලින් තීරණය කරනවා වෝල්ට් එක එකතු වෙලා වැඩ කරන්න. කොහොම හරි මූලස්ථානයේ නිලධාරීන් ස්ටාලින් පරවියෙක් වුණා කියලා නොදැන අර වෝල්ට් එකේ ගෙදරට ඇවිත් බෝම්බ ගහලා වෙඩි තියලා ස්ටාලින්ව කොටු කරගන්න හදනවා. ඒත් ඉතින් දැන් ස්ටාලින් වෝල්ට් එක එකතු වෙලා ස්ටාලින්ගේ වාහනේ ඇතුළට ගිහින් ඔටෝ කන්ට්‍රෝල් එක දාලා මේ දෙන්න මෙතනින් පැන ගන්නවා. ඔන්න මේක දැකපු අපේ මර්සි ඇතුළු කණ්ඩායමේ සෙට් එක ස්ටාලින්ගේ වාහනේ පස්සෙන් ෆලෝ කරන්න පටන් ගන්නවා. ඒ මදිවට වෝල්ට් අර ලව්ලි කියන පරවියත් අරගෙන ඇවිල්ලා තමයි හිටියේ. කොහොම හරි ස්ටාලින් පස්සෙන් මර්සි හැම එනවා කියලා දැනගත්තට පස්සේ ස්ටාලින්ගේ කාර් එකට කියනවා ආයුධ සක්‍රිය කරන්න කියලා. හැබැයි අපේ වෝල්ට් කොළුවා එක ආපහු අක්‍රිය කරලා කියනවා හොඳ අයට වෙඩි තියන්න එපා කියලා. දැන් ඉතින් ස්ටාලින් වෝල්ට් කියන දෙයක් අහන එකක් ඇයි ආපහු කියනවා ආයුධ සක්‍රිය කරන්න කියලා. එතකොට වෝල්ට් කියනවා ආයුධ අක්‍රිය කරන්න කියලා. ඉතින් මේක බලාගෙන හිටපො මර්සියම කටත් අරගෙන බලාගෙන ඉන්නවා. කාර් එකට මොකද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරිය. දැන් ඒක හරි කියමුකෝ. අර ස්ටාලින් එහෙම ආයුධ ඔන් කරන්න ඔෆ් කරන්න කියෝ ඉන්නකොට කාර් එකේ ඔටෝ කන්ට්‍රෝල් එක එකපාරටම අයින් වෙනවා. ඊට පස්සේ ස්ටාලින්ගේ කාර් එක පාලනය කරගන්න බැරිව පාරේ තියෙන බැරල් වාගේකුත් හප්පගෙන යනවා. දැන් ඉතින් ස්ටාලින්ට අත් දෙකක් නැති නිසා කාර් එක පාලනය කරගන්න බැහැනේ. කොහොම හරි පුළුවන් විදිහට ස්ටාලින් සුක්කාන මුඩට නැගලා කාර් එක ඩ්‍රයිව් කරගෙන ගිහින් අධිවේගී මාර්ගයකට කාර් එක දාගන්නවා. ඊට පස්සේ මාසිට එහෙම එන්න බැරි වෙන්න කාර් එකෙන් ඔයිල් වාගේ පාරට දාලා ඒ ඔයිල් ගිනි ගන්නකොට ස්ටාලින්ගේ වාහනේ වේගෙන් ඇවිල්ලා පාලමේ බැම්මකුත් කඩාගෙන ගිහින් ස්ටාලින්ගේ කාර් එක ට්‍රක් එකක් උඩට වැටෙනවා. ඉතින් මේක දැකපු මර්සියාගේ ටීම් එකේ අය කතා වෙනවා. ඒක නම් මාර වැඩක් කියලා. හැබැයි මේ අය තාමත් දන්නේ නැහැනේ ස්ටාලින් දැන් පරවියෙක් වෙලා ඉන්නේ කියලා. කොහොම හරි ස්ටාලින් එහෙම මර්සිගෙන් පැන ගන්න පුළුවන් වුණ නිසා ස්ටාලින් වෝල්ට්වත් එක්කගෙන හෙලිකොප්ටර් එකකින් මෙක්සිකෝවට යන්න පිටත් වෙනවා. ඒ යන ගමන් ස්ටාලින් ඔන්න ටොයිලට් එකට යනවා. හැබැයි මිනිහේ ටොයිලට් එකට යනවා වගේ ගිහින් වැඩේ කරගන්න හැදුවා. ස්ටාලින්ට අන්තිමට වතුරක් නාගෙන තමයි එළියට එන්න වෙන්නේ. ඊට පස්සේ කේන්තියම වගේ කිමෝරා ඉන්න මෙක්සිකෝවේ මැප් එක දිහා බලාගෙන ඉන්නකොට වෝල්ට් කියනවා තව පැය 18කින් ඔයාගේ ප්‍රතිවිෂ ලෑස්ති කියලා. ඒත් ඉතින් තව පැය 18ක් තියා විනාඩි 5ක් පරවියෙක් විදිහට ඉන්න බැරුව ඉන්නේ ස්ටාලින්ට හිතනවා හෙලිකොප්ටර් එකේ බටන් එකක් ඔබලා වෝල්ට්ව එළියට ඇදලා දාන්න. කොහොම හරි ඒ දේ හිතින් ස්ටාලින් හිතුවත් ඇත්තටම කරන්න බැරි නිසා ස්ටාලින් වෝල්ට් කියවන දෙයක් අහගෙන පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ ඔන්න ස්ටාලින් එහෙම මෙක්සිකෝවට ඇවිත් අර කිමෝරා ඉන්න හොටෙල් එක ළඟට එනවා. හැබැයි ඉතින් කලින් ස්ටාලින් ජපන් වල ඉඳලා පහර දීපු මිනිස්සු ටිකත් මේ හොටෙල් එක ළඟට ඇවිල්ලා තමයි හිටියේ. ඒ නිසා දැන් ස්ටාලින් පණ්ඩිතයා වගේ ගිහින් මේ මිනිස්සුන්ට ගහලා එන්න තමයි try කරන්නේ. හැබැයි ස්ටාලින්ට අමතක වුණා ස්ටාලින් දැන් පරවියෙක් කියලා. ඒ නිසා වෝල්ට් කියනවා ඔයාව කාටවත් සැක කරන්න බැරි විදියට පාඩුවේ ඇවිදගෙන යන්න කියලා. හරි ඉතින් කොහොම හරි මේ මිනිස්සුන්ව පහු කරගෙන ඇවිත් ස්ටාලින් බෑග් ගොඩක් උඩට නැගලා බලනවා කොහොමද කිමෝරව හොයාගන්න කියලා බලන්න. ඔන්න එතකොට ස්ටාලින් දකින්න කිමෝරගේ කාමරේ අතුර
අර හෝටල් එකේ ඉන්න ගෑනු කෙනෙක් ළඟ තියෙනවා කියලා. ඒ නිසා දැන් පොරට ඕනි කොහොම හරි කිමෝරගේ කාමරේ යතුරු ගන්න. ඒ නිසා වෝල්ට ඇවිත් ස්ටාලින්ට උදව් කරන්න තමයි හැදුවේ. ඒත් ස්ටාලින් කියනවා ඔයා මෙතනට වෙලා ඉන්න. මම ගිහින් යතුරු අරගෙන එන්නම් කියලා. දැන් ස්ටාලින් ෂේප් එකේ අර යතුරු තියෙන ගැහුණු කෙනා ළඟට යනකොට ඔන්න ස්ටාලින්ට කවදාවත් නැති අමුතු සුවඳක් එනවා. බල්ලුකොට කාලා විසි කරලා දාපු කුණු ගොඩක සුවඳක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ස්ටාලින්ට කුණු ගොඩ ගැන අමතක කරලා දාලා යතුරු ගන්න යන්න හදනකොට ස්ටාලින්ගේ පරවි ගති ලක්ෂණ මතුවෙලා අර කුණු ගොඩේ මොනවා හරි කන්නම හිතෙනවා. කිව්වත් අගේ ඉබේටම ස්ටාලින් මේ කුණු ගොඩ කැවෙනවා. දැන් ඕක දිහා බලාගෙන හිටපු වෙන පරිවයෝ දෙන්නෙක් ස්ටාලින් ඉන්න තැනට ඇවිල්ලා ටිකක් උර්තල් වෙනවා. ඔය රතු පාට තොප්පියක් වගේ එකක් ඔළුව උඩ තියාගෙන ඉන්න පරිවයා ඉන්නේ. අන්න ඌ දකින්න දේ ගිලිනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආපහු ඒව වමාරනවා. කොහොම හරි මේ පරිවයෝගෙන් බේරිලා ස්ටාලින් හැංගිලා ඇවිත් අර කවුන්ටරේ ළඟට එනවා. ඒ අස්සේ ස්ටාලින් ළඟ හිටපු අනිත් පරිවයෝ දෙන්නත් ස්ටාලින්ගේ පස්සෙන්ම එනවා. කොහොම හරි හෙන ගේමක් දීලා කවුන්ටරේ හිටපු කෙල්ල කොහෙදෝ ගිහපු වෙලාවක ස්ටාලින් එතන තිබුණ කම්පියුටර් එකේ ඔපලා කිමෝරා ඉන්න කාමරේ හොයා ගන්නවා. ඊට පස්සේ කාමරේ යතුරු අරගෙන මෙතනින් පැන ගන්න හදනකොට අර පරිවයෝ දෙන්නත් මෙතනට ඇවිත් බෙල් එකට තට්ටු කරනවා. දැන් මේක ඇහිලා අර කවුන්ටරේ ඉන්න කෙල්ල මෙතනට ආවට පස්සේ කම්පියුටර් එකේ කීබෝඩ් එක ගත්ත ගම ස්ටාලින්ගේ ඔළුවට ගහනවා. එතකොටම ස්ටාලින්ට සිහි නැති වුණාට පස්සේ ස්ටාලින්ව කුණු බකයකට දාලා විසි කරනවා. කොහොම හරි කුණු බෑග් එකත් හෙල් කරගෙන ස්ටාලින් එළියට ආවට පස්සේ අර පරිවයෝ දෙන්න ආපහු මෙතනට එනවා. හැබැයි ආවේ නිකන් නෙවෙයි කිමෝරගේ කාමරේ යතුරුත් අරගෙන. කොහොම හරි කිමෝරගේ කාමරේ යතුරු හම්බ වුණ නිසා ස්ටාලින් කිමෝරගේ කාමරේ තියෙන තැනට යන්න පිටත් වෙනවා. ඉතින් වෝල්ට ස්ටාලින් ළඟට ඇවිත් දෙන්නම එකතු වෙලා කිමෝරාව හොයාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ස්ටාලින් වෝල්ටට බැනලා ලිෆ්ට් එකේ උඩට තනියම යනවා. හැබැයි ඒ වෙනකොටත් අර කිමෝරා තඩිය ස්විම් පූල් එකට වෙලා නාන ගමන් තමයි හිටියේ. කොහොම හරි ස්ටාලින් කිමෝරගේ කාමරේට ඇතුල් වෙලා දොරවල් ජනෙල් ඔක්කොම වහලා දානවා. ඊට පස්සේ කිමෝරා ටවල් එක්කුත් ඇඳගෙන මේ ආවේ මොකාද කියලා බලන්න කාමරේ ඇවිද බලනකොට කිමෝරාට ස්ටාලින්ගේ කටහඬ ඇහෙනවා. එතකොටම කිමෝරා බය වෙලා අහක බලාගෙන ඉන්නකොට ස්ටාලින් කියනවා අත් දෙක උස්සන්න කියලා. ඉතින් කිමෝරා බය වෙලා අත් දෙක උස්සපු ගමන් අත් දෙකෙන් අල්ලගෙන හිටපු තුවායත් ගැලවෙනවා. ඊට පස්සේ ආපහු ස්ටාලින් කියනවා හරි එක අතක් උස්සගෙන අනිත් අතින් ටවල් එක අල්ලගන්න කියලා. හැබැයි ඉතින් ස්ටාලින් කියන දේවල් කිමෝරා මේ කරන්නේ තාමත් දන්නේ නැහැ ස්ටාලින් පරවියෙක් කියලා. කොහොම හරි ස්ටාලින් අර රොබෝට් කාර්යය ගැන කිමෝරාගෙන් විස්තර අහනකොට මෙතනට අර පරවියෝ ටික එනවනේ. ඊට පස්සේ ස්ටාලින් ඌව එලවනකොට මේක කිමෝරා දැකලා ස්ටාලින්ව අල්ල ගන්නවා. කිමෝරා නම් හිතුවේ රිමෝට් කන්ට්‍රෝල් පරවියෙක් කියලා. කොහොම හරි ස්ටාලින් කිමෝරාගේ අතට හොටෙන් එනලා අර මූව් එකේ කලින් කරා වගේ ස්ටාලින් කිමෝරාගේ බෙල්ලට ගහලා පරද්දන්න හදනවා. හැබැයි ඉතින් අත් තියෙනකොට ඒ දේවල් කරාට දැන් ස්ටාලින්ට තියෙන පිහාටුනේ. ඒ නිසා කිමෝරාට ඒක දැනෙන්නේවත් නැහැ. ඊට පස්සේ කිමෝරා ස්ටාලින්ව මරන්න කියලා හදනකොට මෙතනට වෝල්ට ඇවිල්ලා අර ඇඟ පණ නැති කරන කරන්ට් එක වද්දලා කිමෝරා තඩියව දොදොල් පළුවක් වගේ බිම වටනවා. මේ අතර අපේ මර්සියාගේ ටීම් එකත් එක්ක මේ ස්ටාලින් හැම ඉන්න හොටෙල් එකට එනවා. කොහොම හරි සද්දන්ත කිමෝරා බිම වැටිලා ඉද්දී ස්ටාලින් අහනවා රොබෝට් කාර්යය දැන් කොහෙද ඉන්නේ කියලා. හැබැයි කිමෝරා කටින් ඒ ගැන මුකුත්ම දැනගන්න බැරි වුණ නිසා වෝල්ටට කියනවා ආයුධ ටික අරගෙන මෙයාට පාඩමක් උගන්වන්න කියලා. ඉතින් වෝල්ට ළඟ තියෙන පෑනින් කිමෝරාට මොකද්දෝ කරන්න හදනකොට කොළපාට දුමක් වගේ එකක් මේ පෑනින් එළියට එනවා. හැබැයි ඒ කොළපාට දුම නිසා හිතේ තියෙන හැම දෙයක්ම ඔටෝමැටිකලිම කියවෙනවා. ඒ නිසා කිමෝරාටත් එකපාරටම කියවෙනවා රොබෝට් කාර්යය වැනීසියට යනවා ඒජන්ට්ලාගේ ඩේටාබේස් එක හොරකම් කරන්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි රොබෝට් කාර්යය දැන් හදන්නේ ඒජන්ට්ලාගේ. ඒ කිව්වේ ස්ටාලින් වැඩ කරන මූලස්ථානයේ ඉන්න නිලධාරීන්ගේ සියලුම විස්තර ටික අරගෙන ඒ හැම කෙනෙක්ම විනාශ කරලා දාන්න. අන්න ඒ නිසා තමයි ඩේටාබේස් එක හොරකම් කරන්නේ. කොහොම හරි අර මර්සි හැමත් දැන් කිමෝරා කාමරේ හොයාගෙන එනවා ස්ටාලින් දැනගන්නවා. ඒ නිසා හෙන ගේමක් දීලා කිමෝරාව දොරට හේතු කරලා ස්ටාලින් මේ හොටෙල් එකෙන් අනික් ගොඩනැගිල්ලට පනින්න හදනවා. හැබැයි වෝල්ටටයි ස්ටාලින්ටයි දෙන්නම උඩ තට්ටුවෙන් පහළට තමයි වැටෙන්න වෙන්නේ. ඒ වැටෙන අතරතුර වෝල්ටගේ පෑනින් කේබල් එකක් දාලා මේ දෙන්නම ඒකේ එල්ලිලා බේරෙනවා. ඊට පස්සේ ආපහු අර වෝල්ටගේ පෑන ගන්න හදනකොට හැම දෙයක්ම වගේ ගිලිනවා කියපු පරවියා මේ පෑන ගිලලා දානවා. ඊට පස්සේ ඔන්න මර්සිගේ ගෝලෝ ටික වෝල්ටව කොටු කරගන්නවා. හැබැයි අර පරවියා පෑන ගිලපු නිසා ඒකේ බටන් එකක් එබිලා පරවියාගේ කටෙන් චුයින්ගම් වගේ ගම් වර්ගයක් එළියට ඇවි. මර්සිගේ මිනිස්සු ඔක්කොම වගේ ඒ ගම් වල ඇලෙනවා. ඊට පස්සේ ස්ටාලින් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මෙතනින් ෂේප් එකේ පැන ගන්නවා. මේ අතර අර රොබෝට් කාර්ය විද්‍යාඥයෙක්ව අරගෙන ඇවිල්ලා ඩේටාබේස් එකෙන් ආවේදයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහ උපකරණයක් හදනවා. ඊට පස්සේ ඒ උපකරණය හදලා ඉවර වෙලා රොබෝට් කාර්ය මේ විද්‍යාඥයව බිල්ඩින් එකෙන් පහළට තල්ලු කරලා දානවා. මේ අතර අපේ වෝල්ට එහෙම නැවකින් වැනීසියට යන අතරතුර වෝල්ට අර ප්‍රතිවිෂ හදලා ඉවර කරනවා. ඊට පස්සේ කලින් කරා වගේ ස්ටාලින්ගේ පිහාටුවකොත් අරගෙන කෝපයකට දාලා කෙමිකල් එකකින් බින්දු කීපයක් පිහාටුව උඩට දානවා. හැබැයි අවාසනාවට ඒ වැඩේ අසාර්ථක වෙලා ප්‍රතිවිෂ වෙනුවට හැදුනේ කළු පාට පෙන වාගයක් විතරයි. දැන් ඉතින් මේක දැකලා ස්ටාලින්ට 100 ගානට කේන්ති ගිහින් වෝල්ටට බනින්න පටන් ගන්නවා. මොකද දැන් ස්ටාලින්ට දිගටම පරවියෙක් වෙලා ඉන්න වෙන නිසා. කොහොම හරි ඉතින් ওই සිද්ධියෙන් පස්සේ මේ දෙන්න අර පරවියත් අරගෙන වැනීසියට ඇවිල්ලා බෝට්ටුවකින් ගොඩනැගිල්ලක් තියෙන තැනකට එනවා. හැබැයි එක පාටම මෙතන
හැංගිලා හිටපු මර්සි හැම වෝල්ට් එකේ පැත්තට තුවක්කු දික් කරනවා. ඊට පස්සේ ආනවා ස්ටාලින් කොයිද කියලා. ඒ වෙලාවේ ෂේප් එකේ ස්ටාලින් මෙතනින් පැනගෙන හැංගෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මර්සි කොහොමද දන්නේ වෝල්ට් වැනීසියට එනවා කියලා. ඉතින් ඒක දැනගෙන තියෙන්නේ තර තඩි කිමෝරගෙන්. කොහොමරි මර්සි වෝල්ට්ට කතා කරලා ස්ටාලින් ගැන ෂේප් එකේ දැනගන්න තමයි මේ වෙලාවේ හදන්නේ. ඒ වගේම බොරුවට උනත් මර්සි වෝල්ට් එකේ වැඩ ගැන හොඳ කියනවා. ඒත් මේ වෙලාවේ මෙතන තිබුණ බිල්ඩින් එකේ උඩ තට්ටුවකින් බෝම්බයක් පුපුරනවා වගේ සද්දයක් එකපාරටම ඇහෙනවා. ඒ නිසා වෝල්ට් එකේ අත් දෙකට මර්සි මාංචු දාලා මර්සි යාගේ මිනිස්සු එක පිපුරුණු ගොඩනැගිල්ල පැත්තට දුවගෙන යනවා. ඒ අතරතුර ස්ටාලින් වෝල්ට් ඉන්න තැනට ඇවිල්ලා අතේ දාලා තිබුණ හෑන්කප් අයින් කරලා මේ දෙන්නත් අර ගොඩනැගිල්ල ඇතුළට යනවා. එතකොට ස්ටාලින් එහෙම දකින්නවා ඩ්‍රෝන් වගේක් ඇවිත් මර්සිට එහෙම පහර දෙනවා. ඒ වගේම ඩ්‍රෝන් වලින් ආපු බෝම්බ නිසා මර්සි එහෙම දැලක් ඇතුලේ හිර වෙනවා. කොහොමරි වෝල්ට් ස්ටාලින් එක්ක ඇවිත් ඩ්‍රෝන් එකේ පියාඹලා ගිහින් අල්ලගන්න කියලා වෝල්ට් ස්ටාලින්ව බිල්ඩින් එකෙන් පහළට විසි කරනවා. හැබැයි වෝල්ට්ට අමතක වෙනවා ස්ටාලින්ට පියාඹන්න බෑ කියලා. ඒ නිසා ස්ටාලින් බිල්ඩින් එකෙන් පහළට වැටෙනකොට වෝල්ට් ළඟ හිටපු අර ලව්ලි කියන පරවියා ස්ටාලින්ව බේර ගන්නවා. ඒ උදව්වට අනිත් පරවියෝ දෙන්නත් ඇවිල්ලා ස්ටාලින්ව තරගෙන පියාඹනවා. ඊට පස්සේ අර ඩ්‍රෝන් එක අරගෙන ගිහපු ඩේටාබේස් එක ස්ටාලින් එහෙම අරගන්නවා. ඉතින් ඩේටාබේස් එක ස්ටාලින් වෝල්ට්ට දුන්නාට පස්සේ මෙයා ඒ බයික් එකේ ටික දුරක් යනකොට අර රොබෝවත් තියෙන ඩයල් එක වෝල්ට්ට පහර දෙනවා. එතකොට වෝල්ට් බයික් එකෙන් බිමට ඇදගෙන වැටිලා ස්ටාලින්ට සිහි නැති වෙනවා. ඉතින් වෝල්ට් අතේ තිබුණ ඩේටාබේස් එක ආපහු මේ රොබෝවත් කාර්යය අරගෙන වෝල්ට්ව මරන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේ වෙලාවේ වෝල්ට් පාංකුඩු වාගේ මේ රොබෝවත් කාර්යගේ ඇඟට විසි කරපු නිසා එතන හිටපු පරවියෝ 1000ක් විතර ඇවිත් රොබෝවත් කාර්යගේ ඇඟේ වහනවා. ඒ වෙලාවේ වෝල්ට් ස්ටාලින්ව අරගෙන මෙතනින් පැන ගන්නවා. මේත් එක්කම මර්සියාගේ ටීම් එකේ අයත් එක්ක ඇවිත් තුවක්කු දික් කරලා කියනවා අත් දෙක උස්සන්න කියලා. හැබැයි අර රොබෝවත් කාර්යය ස්ටාලින් වගේ ආපහු වෙස්සලාගෙන ඩ්‍රෝන් එක මාර්ගයෙන් මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ වෝල්ට් ස්ටාලින් එක එකතු වෙලා සබ්මරීන් එකකින් මුහුද යටින් ගිහින් රොබෝවත් කාර්යය ඉන්න තැනක් ගැන හොයලා බලනවා. ඒත් ඉතින් ඩේටාබේස් එක දැනටම රොබෝවත් කාර්යය ළඟ තියෙන නිසා ස්ටාලින් නම් හෙන්න අප්සෙට් එකේ ඉන්නේ. හැබැයි අර රොබෝවත් කාර්යගේ ඇඟේ පරවියෝ වහපු වෙලාවේ වෝල්ට් කාටත් හොරෙන්ම ට්‍රැකර් එකක් අර රොබෝවතත් තියෙන ඩයල් එකේ ඇඟේ හයි කරලා. ඒ නිසා මේ අයට දැනගන්න ලැබෙනවා රොබෝවත් කාර්යය කොහෙද ඉන්නේ කියලා. දැන් ඉතින් මේ සතුටට ස්ටාලින් වෝල්ට්ව වැළඳ ගන්නවා. හැබැයි මේ වෙලාවේ ස්ටාලින්ගේ පස්ස පැත්තෙන් බිත්තරයක් එළියට එනවා. ඒ කියන්නේ ස්ටාලින් හැඩ ගැහිලා තියෙන ගැහණු පරවියෙක් විදියට. ඒ නිසා වෝල්ට්ට මතක් වෙනවා ප්‍රතිවිෂ හදන්න ස්ටාලින්ගේ DNA එකතු කරා නම් හරි කියලා. ඉතින් වෝල්ට් ප්‍රතිවිෂ ආපහු හදන අතරේ මේ පැත්තෙන් මර්සිගේ ටීම් එකයි ස්ටාලින් ගැන තොරතුරු හොයලා බලනවා. ඒ වගේම මර්සි ජෙනීට කියනවා ස්ටාලින් ඩ්‍රෝන් එකකින් පැනලා ගියා කියලා. ඒත් අර ස්ටාලින්ට රොබෝවතක් තියෙනවා මේ අය දැකපු නිසා තාමත් මර්සිට එම හිතා ගන්න බැරිව තමයි ඉන්නේ. මොකද ස්ටාලින් වැනීසියට ආපු විදිය ගැන මෙයාට කිසිම සලකුණක් ලැබිලා නැහැ. ඉතින් කොහේ ලැබෙන්නද? ස්ටාලින් පරවියෙක් වෙලානේ හිටියේ. මේ අතර අපේ වෝල්ට් කොල්ලා ප්‍රතිවිෂ හදලා ඉවර කරනවා. ඊට පස්සේ ඒක ස්ටාලින්ට දීලා බිව්වට පස්සේ ඔන්න ආපහු ස්ටාලින් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ස්ටාලින් මිනිස්සෙක් වුණ එකට මාර විදියට සතුටු වෙලා කෑ ගහනවා. හැබැයි ස්ටාලින්ට අමතක වුණා ස්ටාලින් ඇගේ නූල් පොටක්වත් නැහැ කියලා. කොහොමරි වෝල්ට් මේ වෙලාවේ ස්ටාලින්ට ඇදුමක් දීලා මේ කඩ්ඩියම රොබෝට් කාරේ ඉන්න පොට් එක ළඟට එනවා. ඊට පස්සේ මූදෙන් ගොඩට ඇවිත් ඊළඟට මොකද්ද කරන්න කියලා වෝල්ට් ස්ටාලින්ගෙන් අහනවා. හැබැයි මෙතනින් එහාට ස්ටාලින් එක්ක වෝල්ට්ට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මොකද ස්ටාලින්ට බයයි වෝල්ට්ටත් කරදරයක් වෙයි කියලා. ඒ නිසා ස්ටාලින් වෝල්ට්ගේ බෙල්ලට සිහි නැති වෙන උණ්ඩකින් පහර දීලා වෝල්ට්ගේ සිහි නැති කරවනවා. ඊට පස්සේ මේ අය ආපහු සබ්මරීන් එකේම වෝල්ට් ආපහු ගෙදර යවනවා. ඉතින් මෙතනින් පස්සේ අපේ ස්ටාලින් අර රොබෝට් කාර්යව හොයාගන්න කියලා පරණ ගොඩනැගිල්ලක් ඇතුළට හිමීට ඇතුළු වෙනවා. හැබැයි කොහෙද ඉඳලා ආපු ඩ්‍රෝන් එකක් ස්ටාලින් ළඟට ඇවිත් ස්ටාලින්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. හැබැයි මේ වෙලාවේ ස්ටාලින්ගේ ඩ්‍රෝන් එකට පහර දීලා රොබෝට් කාර්යය ඉන්න තැනට ඇවිත් කැඩිච්ච ඩ්‍රෝන් එක විසි කරනවා. ඒත් මේ වෙලාවේ අර රොබෝට් කාර්යය පොඩි හිනාවක් දාලා ඩේටාබේස් එක අරගෙන මොකද්ද ගැජට් එකක් සවි කරලා පණ ගන්නනවා. එතකොට අර මූලස්ථානයේ ඉන්න හැම කෙනෙක්ගේම විස්තර පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඩ්‍රෝන් පාවිච්චි කරලා මූලස්ථානය විනාශ කරලා දාන්න තමයි මේ රොබෝට් කාර්යය මේ වෙලාවේ උත්සාහ කරන්නේ. ඒ වගේම ස්ටාලින් එහෙම ඉන්න තැනට ඩ්‍රෝන් යාන 1000ක් විතර ඇවිල්ලා ස්ටාලින්ට කරන්ට් එක වද්දනවා. එතකොටම ස්ටාලින්ට සිහි නැති වෙලා ආපහු ඇහැරෙනකොට ස්ටාලින් පුටුවක වාඩි කරවලා අත් දෙකටම මාංච දාලා තමයි තිබුණේ. කොහොමරි මෙතනට අර රොබෝට් කාර්යය ඇවිල්ලා ස්ටාලින්ට අතීතේ මතක් කරලා දෙනවා. ඒ කිව්ව ස්ටාලින් කලින් මේ රොබෝට් කාර්යයට පහර දීලා තිනවා. ඒ වගේම මූලස්ථානයේ ඒජන්ට්ලා රොබෝට් කාර්යගේ හමුදාව ඉස්සර විනාශ කරලා තියෙනවා. අන්නේ යුද්ධය අතරතුර තමයි මේ රොබෝට් කාර්යගේ මුහුණේ කොටසක් ගැලවිලා එක අතක් අහිමි වෙන්නේ. ඉතින් ඒ හේතුව නිසාම තමයි මේ රොබෝට් කාර්යය මූලස්ථානයේ හැමෝගෙම පලිගන්න හදන්නේ. ඒ වගේම රොබෝට් කාර්යය ළඟ ඉන්න ඩ්‍රෝන් යාන හෙන ගොඩක් ස්ටාලින්ගේ මූලස්ථානයේ තියෙන පැත්තට පිටත් කරනවා. හැබැයි මේ වෙලාවේ ස්ටාලින්ට දැනගන්න ලැබෙනවා වෝල්ට් එහෙම ආපු සබ්මරීන් එක මේ පැත්තට එනවා කියලා. කොහොමරි රොබෝට් කාර්යයට දැන් මේක දැකලා මාරම විදියට කේන්ති යනවා. ඒ නිසා ස්ටාලින්ව මුහුද පේන පැත්තකට අරගෙන ඇවි ඩ්‍රෝන් යාන දෙකක් මුහුද ඇතුළට යවනවා. මේ රොබෝට් කාර්යය සබ්මරීන් එක විනාශ කරලා දාන්න කියලා හිතාගෙන. හැබැයි කිව්වොත් වගේ
ඩ්‍රෝන් යන දෙකම මුහුද ඇතුලින් ගිහින් වෝල්ට් එකේ සබ්මැරින් එකට පහර දීලා විනාශ කරලා දානවා. ඒ වගේම ස්ටාලින්ට මේ වෙලාවේ මාරම විදිහට දුක හිතෙනවා වෝල්ට් එහෙම නැති වුණ එකට. හැබැයි ටික වෙලාවකට පස්සේ වෝල්ට් අර පරවියත් එක්ක ස්ටාලි හිර කරලා ඉන්න තැනට එනවා. ඉතින් වෝල්ට් එහෙම ආපු සබ්මැරින් එකට පහර දෙන වෙලාවේ මේ අය බේරිලා තියෙන්නේ හුලම් පිම්බෙන බැලුම තිබුණ නිසා. කොහොම හරි වෝල්ට් ස්ටාලින්ව මෙතනින් බේරගෙන රොබෝත්කාරයව පරද්දන්න මර්සිට කතා කරලා උදව් ඉල්ල ගන්නවා. ඒ වගේම වෝල්ට් රොබෝත්කාරයව අල්ලගන්න වෙනම ප්ලෑන් එකක් ගහලා තමයි තිබුණේ. ඉතින් ඒ ප්ලෑන් එකේ විදියට ස්ටාලි රොබෝත්කාරය ළඟට ගිහින් යටත් වෙනවා. හැබැයි වෝල්ට් කාටත් හොරෙන් ෂේප් එකේ හැංගිලා රොබෝත්කාරගේ අතේ තියෙන අර රොබෝ අත හැක් කරන්න තමයි try කරන්නේ. ඉතින් වෝල්ට් ඒක කරන අතර ස්ටාලින් දිලිසෙන කුඩු වලින් පූසෙන් මවලා රොබෝත්කාරයාගේ අවධානය වෙනස් කරනවා. ඒ වගේම ඔන්න මේ වෙලාවේ මර්සියාගේ ටීම් එකේ අයත් එක්ක මෙතනට ඇවිත් අර ඩ්‍රෝන් යාන වලට පහර දෙනවා. මේ අතර මූලස්ථානයට පහර දෙන්න ආපු ඩ්‍රෝන් යාන ටික මූලස්ථානයේ තියෙන ජලාශය ළඟට ඇවිත් මූලස්ථානයේ තිබුණ ආයුධ සේරම ක්‍රියා විරහිත කරනවා. එතකොට මූලස්ථානයේ දොරවල් අඩුව වහන්නවත් බැරි වෙනවා. මේ අතර අපේ මර්සි ස්ටාලින් ඇතුළු සෙට් එක එකතුලා අර රොබෝත්කාරයාගේ ඩ්‍රෝන් වලට පහර දෙනවා. ඒ වගේම වෝල්ට් රොබෝත්කාරයාගේ අත හැක් කරන අතරේ ස්ටාලින් ගිහින් රොබෝත්කාරයව පරද්දවන්න හදනවා. ඒ වගේම මේ පැත්තේ මූලස්ථානයට පහර දෙන්න ආපු ඩ්‍රෝන් යාන ටික මූලස්ථානයේ තිබුණ ග්ලාස් එකට පහර දීලා ඇතුල් වෙන්න හදනවා. කොහොම නමුත් එන්නම දරුණු වෙන ස්ටාලින්ගේ සහ රොබෝත්කාරයාගේ සටනේදී තුවක්කුවේ උණ්ඩ වාගයක් වෝල්ට් ඉන්න තැන වැදිලා වෝල්ට්ව රොබෝත්කාරයා දකිනවා. ඊට පස්සේ මේ රොබෝත්කාරයා දැනගන්නවා වෝල්ට් එයාගේ අත හැක් කරන්න තමයි හදන්නේ කියලා. ඒ නිසා ඩ්‍රෝන් යානයකට එන්න කියලා මේ රොබෝත්කාරයා මෙතනින් පැන ගන්න හදනවා. ඒත් වෝල්ට් මේ වෙලාවේ චුයින්ගම් වගේ ගම් එක රොබෝත්කාරයාගේ කකුලට දාලා වෝල්ට් රොබෝත්කාරයාගේ පස්සෙන් අහස උඩට යනවා. ඉතින් මේක දැකපු ස්ටාලින් වෝල්ට්ව බේරගන්න කියලා බෑග් එකෙන් අල්ලගෙන හිටියා. වෝල්ට් එකේ බෑග් එකේ පටියේ ගැලවිලා ගිහින් වෝල්ට් අර රොබෝත්කාරයා එක්කම අහස උඩට යනවා. ඉතින් ස්ටාලින්ට වෝල්ට්ව බේරගන්න බැරිව දුකින් ඉන්නකොට ස්ටාලින්ට වෝල්ට් එකේ බෑග් එකේ තිබිලා අර පරිවියා වෙන කෙමිකල් එක හම්බ වෙනවා. කොහොමනම වෝල්ට්ට අර රොබෝත්කාරයා හැක් කරන වැඩේ 98%ක්ම ඉවර කරලා තමයි තිබුණේ. ඒ රොබෝත්කාරයා වෝල්ට්යි දෙන්නම අහස උඩනේ මේ වෙලාවේ හිටියේ. ඒ නිසා රොබෝත වෝල්ට් ඔෆ් කරපු ගමන් ඩ්‍රෝන් එකේ ක්‍රියා විරහිත වෙලා දෙන්නම පහළට වැටෙනවා. ඒ නිසා වෝල්ට් මොලේ කල්පනා කරලා හුලම් පිම්බෙන ගැජමටික් එක රොබෝත්කාරගේ ඇතුමේ හයි කරලා වෝල්ට් අර රොබෝත හැක් කරලා ඉවර කරනවා. ඒ වගේම අර මූලස්ථානයට පහර දෙන්න ආපු ඩ්‍රෝන් යන සේරම ක්‍රියා විරහිත වෙනවා. හැබැයි අවාසනාවට වෝල්ට් අහසින් බිමට වැටෙනවා. ඒත් මේ වෙලාවේ ස්ටාලින් ආපහු පරවියෙක් වෙලා ඇවිත් වෝල්ට්ව බේරගන්නවා අනිත් පරවියෙකුට උදව් ඇතිව. ඒ වගේම පිම්බෙන බැලුම රොබෝත්කාරගේ ඇඳුමේ හයි කරලා තිබුණ නිසා රොබෝත්කාරයා බේරිලා වෙරළල් ළඟට වැටෙනවා. කොහොම හරි ඔන්න ස්ටාලින්ට වෝල්ට්ටයි ආපහු මූලස්ථානයේ රස්සාව හම්බ වෙනවා. හොඳම කාරණේ කිව්වා වෝල්ට් මිනිසුන්ව බේරගත්ත නිසා උසස් තනතුරකුත් වෝල්ට්ට හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මූවි එකේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා බලන්න කැමති මූවිස් තියෙනවනේ ඒ මූවි වල නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒ ඇනිමේෂන් මූවි ඔයාලට අරගෙන එන්න. ඒ වගේම ඔයාලා කරන උදව්වක් විදිහට channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්. Мы забываем, помни имена, лица, номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучший консультант меня узнает по глазам.